ආයිබෝන් සීලුම දෙනාට මම තාරුක් ගුණරත්න ඔන්න ඉතින් අදත් ඇවිල්ලා ඉන්නවා ක්ලික් ප්‍රොඩක්ෂන් එකේ අපේ බිස් ස්ටෝරි එකක් අරගෙන ඉතින් ව්‍යාපාර ගැන පොඩි ව්‍යාපාරයක් වේවා ලොකු ව්‍යාපාරයක් වේවා මේ දේවල් සියල්ලම ගැන ලොකුවට කතා කරන තැනක් තමයි අපේ බිස් ස්ටෝරීස් මේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් පහුගිය සතිවල අපි ගෙනාපු ගෙස්ලට වැඩිය මේ සතියේ ඔන්න ඉතාම වැදගත් ඒ කියන්නේ ඉම්පෝටන්ට් කෙනෙක් තමයි අපි එක් කරගෙන ඇවිල්ලා ඉන්නේ අපේ මේ වැඩසටහනට. ඉතින් ගෞරි අක්කි කියන්න මොකද මට ඒක බොහොම සුහදයි. ආයිබෝන් තාරුක් මල්ලි. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? හොඳින් ඉන්නවා. හරි. ඉතින් මෙයා ගැන මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. හරිද? මම ගෞරි අක්කටම කියන්නම්. අක්ක ගැන අපි කෙටියෙන් කිව්වොත් අක්ක කවුද? ඔව් මල්ලි. මම ගෞරි කටුවාවල. ලංකාවේ පිළියන්දල. ඔව්. ඉගෙන ගත්තේ කොළඹ ගෞතමී බාලිකා විද්‍යාලයේ. එතකොට ලංකාවේ බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් ගොඩක් කියන්න දෙයක් නැහැ. අවුරුදු 19න් මම ලංකාවෙන් එළියට එනවා. නිව්සීලන්ත වලට එන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට මම ඉගෙන ගත්තේ මෙහෙ බිස්නස් මැනේජ්මන්ට් මේජර් ඉන් accounting. එහෙම තමයි ජර්නි එක ආරම්භ වෙන්නේ. ඉතින් දැක්ක ලංකාවේ බෑග්ග්‍රවුන්ඩ් එක කිව්වම මට මතක් වුණේ අක්කගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ accounting කියන සයිඩ් එක මට හරි අමුතුයි. මොකද මේ අක්කගේ ආදරණීය පියා අපේ නන්දසේන කටුවාවල සර් තමයි අපේ අම්මටත් ඉගැන්නුවේ සර් තමයි මටත් ඉගැන්නුවේ. ඉතින් එතුමාවත් මතක් කරන්න ඕන මේ අවස්ථාවේ. එතකොට අක්කේ මේ දැන් ඔන්න ඔයා නව ශ්‍රීලන්තයට ආවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. එතකොට එතන ඉඳන් මේ වෙනකොට මේ කාලය ඇතුළත ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් පටන් අරගෙන බිස්නස් ඕන කෙනෙක් දක්වාම ඔයා ඇවිල්ලා තියෙනවා. අපිට මේක ගැන තමයි ඇත්තටම කතා කරන්න ඕන. එතකොට අක්කේ අපි පටන් ගත්තොත් අක්කා කොයි කාලෙද නව ශ්‍රීලන්තයට එන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට? ඔව් මම 2013 නිව්සීලන්ත එන්නේ. 13? මම නිව්සීලන්ත එන්න කලින් 2 years විතර ඩිග්‍රී එක කරා ලන්ඩන් වල. ඊට පස්සේ තමයි නිව්සීලන්ත ආවේ ෆයිනල් ඉයර් එකට ඩිග්‍රී එකේ. accounting study කරනකොටම මම එතනින්ම ඉන්ස්පයර් වෙනවා තාරුක. ඊට පස්සේ ඕනම අපි මයිග්‍රන්ට් කෙනෙක්ගේ ගෝල් එක වෙන්නේ රටකට ආවහම permanent residency එක දාගන්නේ කොහොමද කියලා. එතකොට මගෙත් ඒක තමයි ගෝල් එක උනේ. හැම ස්ටුඩන්ට් කෙනෙක් කාලේ කරා හැම ජාති රස්සාවක්ම cleaning paper run එතකොට baby sitting restaurants වල වැඩ කරා super markets checkouts වල වැඩ කරා. ඒ හැම දෙයකින් පුදුමාකාර experience එකක් අපි life එකට gain කරනවා. මම අවුරුදු 21 දී මම ජීවිතේ එක්ස්පීරියන්ස් කරපු දේවල් මගේ ලංකාවේ අවුරුදු 21 යුනිවර්සිටි යන මගේ යාළුවන්ට තිබ්බේ නෑ ඇත්තටම මේක. part time earning එකකින් කොහොමද තමන්ගේ expenses cover කරගන්නේ, savings හදාගන්නේ, එතකොට people skills, work ethics, time management හැමදේම අවුරුදු 22 23 වෙනකොට අපිට මෙහෙදි හැදෙනවා. හදාගන්න වෙනවා. අපිට choice එකක් නෑ. ඒක තමයි මගේ ස්ටාර්ට් එක. රයිට්. එතකොට අක්කා 2013 ඇවිල්ලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මේ ස්ටඩි කරා. ඔව් මේ තමයි ඩිග්‍රී එක ඉවර කරේ. ඊට පස්සේ අක්කා කෙලින්ම යනවා accounting firm එකකට. මම හරිද? ඔව් PR එක දාගන්න අපිට study relevant job එකක් හොයාගන්න ඕනේ. so luckily ඒ වගේ studies ඉවර වෙලා අවුරුද්දක් වගේ කාලයක් තමයි මට හම්බ වෙන්නේ job එකක් හොයාගන්න. job එකක් හොයාගන්න ඒ කාලේ immigration regulations අනුව. එතකොට කොහොම හරි ඒ අවුරුද්ද ඇතුළත accounting firm එකකට join වෙලා ඒගොල්ලොත් එක්ක අවුරුදු 3ක් මම වැඩ කරනවා. ඒ වැඩ කරලා PR එක එතනින් හම්බ වෙනවා. ඊට පස්සේ මං ජොබ් එක මාරු කරනවා ෆයිනෑන්ස් සෙක්ටර් එකට. ඒ මාරු කරද්දී තාරුක මං අයින් වෙනකොට මට ඒගොල්ලෝ කියනවා මම කර හිටපු එක ක්ලයන්ට් කෙනෙක්ගේ ඔඩිට් එකක් ඒගොල්ලන්ට කරන්න බෑ. ඔය කරන් යන්න කියලා. ටේක් ඕවර් කරන්න කියලා. ඔව්. එතකොට ඒ ක්ලයන්ට් තමයි මගේ පළවෙනි ක්ලයන්ට්. එතකොට මම ෆයිනෑන්ස් ජොබ් එකක් 9 to 5 කරන ගමන් එක ක්ලයන්ට් කෙනෙක් එක්ක වැඩ කරා. ඊට පස්සේ එක්කෙනා දෙන්න තුන් දෙනා එහෙම වෙලා ඒක සයිඩ් හසල් එකක් විදිහට මම අවුරුදු 5ක් කරා. එතනින් පටන් ගත්ත ගමන. ඒ කියන්නේ කෙලින්ම ටර්නින් පොයින්ට් එක උනේ එතන. ඔව්
හරියටම හරි. yes හරි ඊට පස්සේ අක්කා එතනින් පටන් අරගෙන දැන් ඔන්න අද වෙනකොට අක්කගෙම කියලා accounting වෙනම business එකක් තියෙනවා. ඒක ගැන කතා කරොත් turning point එක කිව්වහම තාරක මට ඇත්තටම කියන්න ඕනේ businesses පටන් ගන්න අයට ලොකුවට invest කරන්න මුලින් කරන කලින් 9 to 5 එකක් තියාගෙන කරන importance එක ඔයාලට financial stability එකක් තියෙනවා. එතකොට ඔයාලට market එක test කරන්න opportunity එකක් තියෙනවා වගේ financials වලට impact වෙන්නේ නැතුව. option B එකක් තියෙනවා. yes. එතකොට මගේ turning point එක උනේ business එක full time පටන් ගන්න මම covid වලදී. covid ඉතාම risk එකක් තියෙන කාලෙක. ඔව්. covid වලදී තමයි අපිට මට මම කර හිටපු finance job එකේ full time work from home හම්බ වෙනවා. එතකොට මට දවසකට ඉතුරු වෙනවා පැය 2ක් 3ක් වගේ අර travel time එක. එතකොට මම ඒක කෙලින්ම ඒක opportunity එකක් කරගත්තා business development කරන්න අලුත් clients ලව හොයාගන්න. එතකොට එක point එකක් ආව මට full time job එකකුයි business එකකුයි full time almost කරන්න බැරි කාලයක්. එතකොට ඒ jump එක මට ගන්න වුණා full time business එකට. ඉතින් ඒක උනේ අවුරුදු දැන් 4කට විතර කලින්. කියන්නේ 20 during the covid period. COVID, yeah. හරි එතකොට එතනින් පටන් ගත්ත ගමන දැන් මේ විදි clients ලා කී දෙනෙක් විතර අක්කා handle කරනවද? හරිම සතුටුයි කියන්න 300 plus Kiwi small businesses line අපිත් එක්ක join වෙලා well experienced chartered accountants team එකක් ඉන්නවා මට. clients ලා අපි තෝරගත්තී ටිකක් selective තාරක. You have to. හේතුව මොකද service එක මට දෙන්න ඕනේ service එක client ඒක personalize වෙන්න ඕනේ accounting වගේ කියන ඔයාගේ මේ regular accountant නෙමෙයි මම ඔයාලට කියන්නේ මොකද ඔයාගේ accountant ඔයාගේ lawyer ඔයාගේ doctor ඔයාට very quality conversations කරන්න පුළුවන් කෙනෙක් වෙන්න. ඒ හැම දෙයකටම වගේ කියන්න ඕනේ. ඔව් ඒ හැම transaction එකක්ම අපි නිකන් මේ දැක්ක පළියට ගන්න නැතුව face value එකෙන් quality conversation එකක් කරාම තමයි මට client එක service එක දෙන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ අපි වෙනස් අනිත් businesses එක බලද්දී වෙනස් වෙන එක තැනක් ඒක. nice. ඉතින් ඔය වගේ දේවල් ගොඩක් කතා කරන්න තියෙනවා. පොඩි විරාමයකට ගිහිල්ලා එමු. නවසීලන්තයේ සිටින ඔබ තාමත් ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් රූගත කරන්නේ ඡායාරූපගත කරන්නේ ජංගම දුරකථනයෙන්ද? වසර ගණනාවක පළපුරුද්ද සමගින් ආකර්ශනීයව හා විශ්වාසවන්තව සාධාරණ මුදලකට next level සේවාවක් ලබා ගැනීමට ඔබත් කැමතිද? වීඩියෝග්‍රැෆි, ෆොටෝග්‍රැෆි, වීඩියෝ කමර්ෂල්, සෝෂල් මීඩියා පෝස්ට් ඇතුළු බොහෝ සේවාවන් එකම තැනකින් කර ගැනීමට දැන්ම අමතන්න. ක්ලික් ප්‍රොඩක්ෂන් 022 3921 099. අපේ බිස් ස්ටෝරීස් අපේ ව්‍යාපාර ගැන ශ්‍රී ලාංකේය ව්‍යාපාර ගැන ලොකුවට කතා කරන තැන තමයි දැන් මේ ඔබ ආපහු එකතු වෙලා ඉන්නේ. ඔන්න දැන් මේ ව්‍යාපාර ගැන කතා කරනකොට අපි කියලා තියෙනවා පොඩි ව්‍යාපාරයක් වේවා ලොකු ව්‍යාපාරයක් වේවා ඒ ගැන ලොකුවට කතා කරනවා කියලා. ඉතින් අද ඔන්න ව්‍යාපාර ගැන ගොඩාක් ලොකු දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් අපේ ගෞරි අක්කගෙන්. අක්කේ දැන් අක්කා කිව්වා අක්කට ලොකු client base එකක් ඉන්නවා. එතකොට මොන වගේ servicesද අක්කා මෙයාලට cater කරන්නේ? ඔමාලි අපි නිව්සීලන්ත වල business එකක් පටන් ගන්න ඕනම කෙනෙකුට business එකට ඒගොල්ලෝ නමක් තෝරගන්න ඕනේ. ඒ තැන ඉඳන් නමක් register කරන තැන incorporation එක ඒ තැන ඉඳන් ඔයාට GST register වෙන්න ඕනේද? ඔයාගේ tax මොනවාද? ඔයාගේ obligations, ඔයාගේ compliance මොනවාද තියෙන්න ඕනේ? IRD එකත් එක්ක ඒ වගේ මේ CC කිවි සේවා ඔයාට staff ඉන්නවද? ඔයාගේ salaries කොහොමද staff එකට tax planning එතකොට ඒ business එකකට නැත්නම් ඔයා investment client කෙනෙක් නම් ඔයාගේ rental properties නම් ඔයාට තියෙන්නේ ඒ දක්වා startup මං හරි ආස දෙයක් තමයි startup clients ලට හරි මං inspire වෙනවා අලුත් දේවල් හොයාගන්න clients ලට ඒ වගේම අපි වගේ student කෙනෙක් විදිහට ඇවිල්ලා හරි migrant කෙනෙක් විදිහට මේ රටට ඇවිල්ලා
ඔය දන්නේ නැහැ රට ගැන. කොහොමද බිස්නස් එකක් පටන් ගන්න කියන එක. ඉතින් ඒ වගේ දේවල් හරි හදවතට ළඟයි අපිට. ඒ හැම දෙයක්ම අපි accounting basically any tax or accountancy needs අපි cover කරනවා. සර්විස් එක දෙනවා. ඉතින් අපි අර පහුගිය වැඩසටහන වල කතා වුණාකේ මේ ගොඩක් දේවල් ගැන රිසර්ච් කරන්න ඕන කියලා මෙහි බිස්නස් එකක් පටන් ගන්නකොට. මෙහි දැන් අක්ක ගැන කතා කරොත් ඔයාට මොන හරි රිසර්ච් කරන්න දේවල් තියෙනවා නම් මේ තමයි රිසර්ච් එක. අක්කව සම්බන්ධ කරගත්තා නම් ඔයාලට තියෙන ප්‍රශ්න පැහැදිලිව හරි විදිහට කරන විදිහ දැනගන්න පුළුවන්. ඒ රිසර්ච් කියපු හින්දා තාරක මම තව දෙයක් කියන්නම්. accountant කෙනෙක්ව හොයාගන්න එක one of the main points. අනිවාර්යයෙන්. ඒ වගේම ඔයා market research එකක් කරන එක especially ඔයා migrant කෙනෙක් නම් ඔයා ලංකාවේ business එකක් කරා වෙන්න පුළුවන්. ලංකාවේ business එකක් ඔයා කරන්න ඕන business එකක් දැකලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ market එක නෙමෙයි New Zealand වල තියෙන්නේ. එතකොට ඔයා බලන්න ඕනේ වාගේ industry research එක, market research එක. එතකොට ඒ වගේම මම හැම දෙයක්ම හැම වෙලේම client කියන දෙයක් තමයි ලොකුවට invest කරන්න නැතුව start small but smart. ඔයාට financial plan එකක් තියෙනවා 9 to 5 job එකක ඉන්න කෙනෙක් නම් දැනට ඒක අතහැරලා ඔයාට business එකක් පටන් ගන්න ඕනේ නම් මම personally කරපු දේ මම මගේ 6 months savings හදාගත්තා. මගේ living cost එක. එතකොට මට මොකක් හරි දෙයකට fall back එකක් තියෙනවා. especially ඔයා single නම් ඔයා female කෙනෙක් නම් ඔයාට independent හදාගන්න එක ටිකක් අමාරු දෙයක් especially අපි වගේ brown countries වලින් එන අයට. ඒක අපිට පුරුදු දෙයක් නෙමෙයි. ඉතින් ඒ වගේ research එකක් කරලා හරි විදිහට accountant කෙනෙකුට කතා කරලා ඒ process එක follow කරන එක very important. මොකද දැන් අපි ලංකාවේ වුණොත් අපි හිතමුකෝ මොකක් හරි දෙයක් අපි පටන් ගන්නවා. ටික කාලයක් යනකොට අපිට හිතෙනවා මේක කරන්න අමාරුයි. right අතෑරියා. අපේ families ඉන්නවා ලංකාවේ. ඕන කෙනකින් අපිට උදව්වක් ගන්න පුළුවන්. නැත්නම් යාළුවෙක්ගෙන් උදව්වක් ගන්න පුළුවන්. අක්කා කිව්වා වගේ මේ වගේ තැනකට ආවට පස්සේ සම්පූර්ණ පරිසරයම වෙනස්. මෙහි වැඩ වෙන විදිහ වෙනස්. මෙහි වැඩ කරන විදිහ වෙනස්. මෙහි වැඩ කරනකොට හම්බෙන challenges වෙනස්. මෙහි වැඩ කරන්න ඕන මිනිස්සු වෙනස්. එතකොට සම්පූර්ණම study කරලා මිස කරන්න බැරි විදිහේ වැඩ තමයි මෙහි තියෙන්නේ. ඉතින් දැන් අපි අක්කගේ පැත්තට ආපහු ආවොත් මේ job එකේ අක්කට ආපු එහෙම නැත්නම් මේ business එකේ අක්කට ආපු අමාරුම තැනක් මොකක් හරි තියනවද? විශේෂයෙන් මම මගේ business එක කරන industry එක male dominant industry එකක්. ඒකට කාන්තාවක් විදිහට සමහර වෙලාවට you have to speak louder and you have to work harder, prepare harder than male business person. ඒක නිසා it's not in a bad way. නෑ ඒ හැමදේම positive විදිහට අපිව grow කරා. අනිවාර්යයෙන්. ඒ වගේම self doubt, limiting beliefs, අපි fear of failure වැඩක් පටන් ගද්දී අපිට හිතෙනවා මොන වගේ failures ගැන හිතලම සමහර අය ගොඩක් නතර වෙන්නේ නැහැ. අපි ගාවට clients ලයනවා මේ beautiful business plans අරගෙන හැබැයි ඒගොල්ලෝ අවුරුද්දක් ගිහිල්ලා business එක register කරලා පටන් අරන් නැහැ. මොකද fear of failure. ඒක first step එක තියන්න ඕනේ. ඊට පස්සේ step by step යන්න පුළුවන්. ඉතින් ඒ හැම challenge එකක්ම ආපු හරි ලස්සනට අපිව ශක්තිමත් කරනවා. අනිවාර්යෙන්. ඒකෙන් තමයි shape වෙන්නේ. අපි ඉස්සරහට අපි ගැටලු වලට මුහුණ දෙන විදිහ හදන්නේ එතනින්. දැන් අපි වැඩ ගොඩාක් කතා කරා. accounting පැත්තේ. එතකොට මේ වෙනකොට අක්කා ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. දැන් අලුතෙන් වැඩක් ඔන්න පටන් අරගෙන තියෙනවා. ඒක ගැන තමයි මම ගොඩක්ම interest. මට ඒක ගැන දැනගන්න ඕන. අක්කා immigration side එකට move වෙලා තියෙනවා. කොහොමද ඒ jump එක? මොකද මේ මම දන්න විදිහට ඒක පොඩ්ඩක් වෙනස් subject එකක්. හරි නේද මම? හරියටම හරි. කාරුක අපි වෙන්නේ නැති එකම in-house immigration and accounting දෙක එකතු කරලා වැඩ කරන ඕක්ලන්ඩ් හරි මම දන්නේ නිව් සීලන්ඩ්මද කියලා ඉන්න එකම ශ්‍රී ලාංකික හරි migrant company එක මම partnered up වුණා license immigration advisors ලා දෙන්නෙක් එක්ක අපිට ඉන්නවා දෙන්නෙක්ම ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඒ company එකේ නම immigration visa network ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අපි companies 4ක් තියෙනවා රටවල් 4ක ශ්‍රී ලංකා ඉන්දියා වල අපිට branches දෙකක් තියෙනවා නේපාල්
Philippines. ඒ හැම රටකින්ම අපි focus කරන්නේ study abroad කියන area එක. ඉතින් ලංකාවේ කොල්ලුපිටියේ student visa network කියලා Google search කරාත් ඔයාට එතෙන්ට එන්න පුළුවන්. ඇවිල්ලා වගේ ඩ්‍රීම් එකක් තියෙනවා නම් අපි ආවා වගේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ෆැමිලි එකත් එක්කම එන්න ඔපචුනිටිස් තියෙනවා. නිව්සීලන්ඩ් වල මේ වෙලාවේ ගොඩක් හොඳ රෙගියුලේෂන්ස් ඊසි රෙගියුලේෂන්ස් තියෙනවා. ස්පෙෂලි ඔය බැචලර් එකක් කරලා ඉන්න කෙනෙක් නම් ඔයාට මාස්ටර්ස් එකකට එන්න ඕන නම් අවුරුද්දක් අවුරුදු එකමාරක් වගේ කෙටි කාලයක් ඉගෙනගෙන ෆැමිලි එකත් අරගෙන ඔයාට දරුවෝ ඉන්නවා නම් කිඩ්ස්ලාට මෙහෙ ෆ්‍රී එඩියුකේෂන් ගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ලොකු ඔපචුනිටිස් ඩිස්කවර් කරන්න පුළුවන් ඉමිග්‍රේෂන් නිව්සීලන්ඩ් වල මේ වෙලාවේ. ඉතින් ඒක හරි සතුටුයි කියන්න. මොකද මට හැමදාම ඕන වෙච්ච දෙයක් තමයි ලංකාවට ආයි දෙයක් කරන්න. ඉතින් ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරලා ලංකාවේ අපේ වගේ ටැලන්ට්ස් ඉන්න අය හය කරලා එහෙම දෙයක් කරන්න හම්බ වෙච්ච එකත් හරි සතුටුයි. අනිවාර්යෙන්ම ඔකට මම දෙයක් එකතු කරන්නම්. දැන් අක්කා කතාව පටන් ගද්දිම කිව්වා අක්කගේ ස්ට්‍රගල් එක. එතකොට දැන් ඒ එක්ස්පීරියන්ස් එක තියෙන නිසා අක්කා කැමති තව කෙනෙක් මෙහෙට එනවා නම් ඒ ස්ට්‍රගල් එක පොඩ්ඩක් හරි අඩු කරන්න. එයාට තව ඔප්ෂන්ස් දෙන්න. ඉතින් ඒක තමයි අපි ප්‍රෝග්‍රෑම් එකේ පරමාර්ථය උනේ. මොකද අක්කා වගේ වටින මිනිස්සු ගොඩක් ඉන්නවා අපි කොහෙවත් කතා වෙන්නේ නැති. අපි හම්බෙලා කතා කරනවා. ඒක වෙනම දෙයක්. නමුත් මේ දේවල් එළියට දෙන්න ඕනේ. ඉතින් ඒක හින්දා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි පටන් ගත්තේ. එතකොට අක්කේ ඔන්න දැන් තමයි මට වැදගත්ම ප්‍රශ්නේ. අක්කා දැන් accounting firm එකේ ලොකු customer base එකක් handle කරනවා. ඒ ඇස්සේ දැන් ඔන්න immigration site එකටත් ගිහිල්ලා තිනවා. එතන ඒ කියන්නේ ඉලක්කමකින් කියන්න බෑ. ඒ තරම් ලොකු පිරිසක් ඒකේ අක්කට handle කරන්න ඉන්නවා. මේ හැමදේමත් එක්ක කොහොමද අක්කගේ වෙලාව කියන්නේ time management කොහොමද වෙන්නේ? මට හිතා ගන්න අමාරුයි. ඔව් තාරක නිව්සීලන්ඩ් කියන්නේ ගොඩක් work life balance promote කරන රටක්. අපි 9 to 5 ඉගෙන ගද්දී ඒ දේවල් අපිට expose වුණා හරියට. මොනවාද අපි කොහොමද work life balance එකක් තියෙන්න ඕනේ, time එක manage කරගන්න ඕනේ, overwhelm වෙන්නේ නැතුව crazy goals තියෙන්න පුළුවන්. ඒ වුණාට තමන්ගේ life එක overwhelm කරන්නේ නැතුව කොහොමද burnouts වෙන්නේ නැතුව වැඩ කරගන්න විදිය මම personally follow කරන පොඩි process එකක් තියෙනවා. මම ඒකට කියන්නම්. මම ඒකට කියන්නේ 4 daily wins කියලා. ඒකේ තියෙනවා 4ක් wins හැමදාම හැබැයි කරන්න ඕනේ. ඉතින් ඒකේ පළවෙනි එක mental win. mental win කියන්නේ මම ඒක describe කරන්නේ ඔයා දැන් ඉන්න තැනක් තියෙනවනේ life එකේ. ඒ වගේම ඔයාට ජීවිතේ යන්න ඕන goal එකක් තියෙනවා. හරි? ඒ gap එක bridge කරන්න මොකක් හරි ඔයාට skill එකක් හරි talent එකක් හරි ඕනේ. හරි? අපි හිතමු ඔයාට සිංගර් කෙනෙක් වෙන්න ඕනේ. තාරක වගේ සිංගර් කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ඒකට ඔයාට සිංගර් කෙනෙක් තාරක තරම් ටැලන්ටඩ් සිංගර් කෙනෙක් වෙන්න ඔයා කොහොමද ඒ ગેප් එක බ්‍රිජ් කරන්නේ? ඔයා ඩේලි මොනවා හරි එක්සර්සයිස් එකක් ඒකට කරන්න. ඩේලි වොයිස් ට්‍රේනින් කරන්න ඕනේ. ඒක at least 15 minutes වත් කරන්න ඕනේ. මගේ personally මගේ ඉන්ඩස්ට්‍රි එකේ විදිහට මම එක්ක පොතක් කියවනවා, එක්ක පොඩ්කාස්ට් එකක් අහනවා, එක්ක අලුත් දෙයක් ඉගෙන ගන්නවා, එක්ක තව ලයිසන්ස් එකකට ඇප්ලයි කරනවා. ඒ වගේ පොඩි goals තියෙනවා. ඒ එක දෙයක් දවසට අනිවාර්යෙන් කරන්න ඕනේ. දෙවෙනි එක physical win. ඩේලි කොච්චර සල්ලි හම්බ කරත් වැඩක් නැහැ, කොච්චර සක්සස්ෆුල් වුණත් වැඩක් නැහැ. ඔයාගේ හෙල්ත් එක කොස්ට් එකක් නෑ. right? එතකොට physical win කියන්නේ you have to move your body at least 45 minutes a day. මම try කරනවා gym එකට යන්න නැත්නම් walk එකකට යන්න at least. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක spiritual win. spiritual win එක කියන එකෙන් මම අදහස් කරන්නේ life එකට purpose එකක් තියෙන්න ඕනේ. purpose එකක් හොයාගන්න එක ලේසි නැහැ. අපිට purpose එකක් තිබ්බත් අද අපේ ජීවිත experiences එක්ක නැත්නම් අපි go through කරලා තියෙන අපි gain කරලා තියෙන knowledge එක ඒ purpose එක හැමදාම evolve වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. එතකොට daily මම personally කරන්නේ journaling through brain dump කරලා ඒ මගේ thoughts එක focus කරනවා මගේ thoughts වලට මගේ purpose එකට මම කොහොමද ළඟා වෙන්නේ daily. You have to do it daily again. ඊට පස්සේ final එක ඒක තමයි ගොඩක් අමාරු එක මම හිතන විදියට. again මම personally කරන්නේ through journaling. ඒකේ කරන්නේ ඔයා brutally honest වෙලාවත් එක්ක
ඔයාගේ strengths and weaknesses ඔයා ලියනවා. ලියලා ඔයාගේ weaknesses improve කරන්නේ කොහොමද? strengths වලින් ඔයා ප්‍රයෝජනයක් ගන්නවද? or people skills තියෙන කෙනෙක් නම් or networking කරනවාද ඔයාගේ business එක දියුණු කරන්න නැත්නම් it could be some other goal. ඒක සමහර වෙලාවට ඔයාට සල්ලි තියෙන කෙනෙක් නම් therapist කෙනෙක් ගාවට, counselor කෙනෙක් ගාවට, life coach කෙනෙක් ගාවට, mentor කෙනෙක් ගාවට ගිහිල්ලා කරන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මම මගේ work life balance එක time management හදාගෙන තියෙන්නේ. මේවා අවුරුදු ගාණක් through experiences වලින් burnouts වලින් හොයාගත්තු tactics. Yes, ඉතින් ඔය කීප දෙයකට මම පොඩි දෙයක් එකතු කරන්නම්. අර අපි කතාවට කියනවානේ Taman ජීවිතේ ඉවර වෙනකල්ම අන්තිම මොහොතේ ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ජීවිතේ නැති වෙන මොහොතේ ඉගෙන ගන්නවා කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම දැන් අක්කා කියපු දේවල් වලින් මට හිතෙන දෙයක් තමයි Tamanට අල්ටිමේට් ගෝල් එකක් තියෙනවා නම් ඒකට උදව් ගන්න, ඒකට නොලෙජ් එක ගන්න ඕන තරම් මෙහි දේවල් තියෙනවා. මෙහි තැන් තියෙනවා. මෙහි කතා කරන්න ඕන අය ඉන්නවා. ඉතින් ඒ අයව තමයි අපි මේ හොයාගෙන යන්නේ. ඉතින් ඔන්න අද මැනිකක් වගේ අපිට වටින කෙනෙක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. අක්කේ අපිට කියන්න ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක. මගේ මොබයිල් නම්බර් එක තමයි තරුක 027788 9973. ඒ වගේම ඔයාලට social medias through මාව reach කරන්න පුළුවන් ගෞරී කටුවාවල Facebook, LinkedIn, Instagram. ඒ වගේම business pages දෙකක් තියෙනවා මට. ProBooks Consultants කියලා search කරලා Facebook එකේ අපිට connect කරන්න පුළුවන්. ඒ වගේම immigration visa network නැත්නම් student visa network කියලා Facebook එකවල අපි immigration site එකට ඔයාලට connect වෙන්න පුළුවන්. හරි. ඉතින් ඔය හැමදේම අපි මේ program එකත් එක්කම links ටිකත් එක්කම අපි ඔබට බාර දෙනවා. ඉතින් ඕනම ප්‍රශ්නයක් ඕනම doubt එකක් කතා කරලා අහලා දැනගන්න, හරියට දැනගන්න අවස්ථාවක් හදලා තියෙනවා ඔන්න අපි. ඉතින් අක්කේ දැන් මේක ටිකක් මම හිතන්නේ අමුතු වැඩසටහනක්. හැමෝම කරන විදිහ වැඩක් නෙමෙයි. මේ වැඩසටහන ගැන අක්කට මොකද හිතෙන්නේ? හරිම ස්තුතිවන්ත වෙනවා තාරක ඔයාටයි ධනේෂ්ටයි කැමරා. thank you ධනේෂ්. හරිම meaningful experience එකක්. මට හැමදාම ඕන වුණා කව හරි inspire කරන්න මගේ story එකෙන්. මම කොහොමද student කෙනෙක් විදිහට හරි humble beginnings අපිට තිබ්බේ. ගොඩක් සල්ලි තියෙන families වලින් නෙමෙයි අපි එන්නේ. අපේ තාත්තලා අම්මලා රජේ රස්සාවල් කරලා අපිව උගන්නලා මේ තැනට ගත්තේ. ඉතින් ඒ දේවල් කතා කරලා කව හරි inspire කරන්න පුළුවන් නම් ඒකෙන් ලැබෙන සතුට හරිම ඒක කියලා නිම කරන්න බෑ. ඉතින් ධනේෂ් thank you very much. Click production team එකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ platform එකක් අපි වගේ young entrepreneurs ලට ලබා දෙන එකට. බොහොම ස්තුතියි. ඉතින් මේ වගේ අපිට වටින මේ රටට වටින මේ සම්පූර්ණ community එකටම වටින මිනිස්සු ගොඩක් තමයි අපි මේ වැඩසටහනත් එක්ක එකතු කරගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් බොහොම ස්තුතියි අක්කේ අපේ ආරාධනාව පිළිගත්තට. අපි නැවතත් දවසක හම්බෙමු. හම්බෙන්න කලින් මතක් කරන්න ඕන අපේ Facebook එක තියෙනවා, YouTube එක තියෙනවා. follow කරන්න, subscribe කරන්න. මේ පටන් ගත්ත විතරයි. තව වැඩ ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබ හැමදෙනාම අපිත් එක්ක දිගින් දිගටම ඉඳී කියලා. ඉතින් නැවතත් දවසක හමු වෙන්නම් මේ වගේ වැදගත් කෙනෙක් එක්ක වැදගත් දෙයක් ගැන ලොකුවට කතා කරන්න. සුබ දවසක් වේවා. ආයුබෝවන්.